සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. තරඟ 3කින් යුත් එක් දින තරඟාවලියට අදාළ පළමු එක් දින තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ තරඟයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණේ කුසල් මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ සහ ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයින්. කඩළු වැටෙමින් තිබූ මොහොතක කණ්ඩායමේ වගකීම කරට ගනිමින් නැංගුරුම බවට පත් වුණේ කුසල් මෙන්ඩිස්. ඔහු නොදෙවි පීඩනය තමා යටතට ගනිමින් ඉතා ප්‍රවේශම් සහගත ලෙස පිතිකරණයේ යෙදුන් නිසා තමයි ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 271ක් කරා ගෙන යාමට හැකි වුණේ. ඒ වගේම දත්ත හරියටි විශ්ලේෂණය කරමින් කාසිය වාසිය දිනලා නිවැරදි තීරණ ගැනීමත් මේ තරගයේ ජය ගැනීමට තවත් රුකු ලකුණු හේතුවක් බවට පත් වුණා. චරිත් ඇතුළු කළමනාකාරීත්වය මේ තීරණය නොගත්තනම් එංගලන්තයට උණු දේ අපිට මීට වඩා හොඳට වීමට ඉඩ තිබුණා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමත් ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණා. විශිෂ්ට උඩපන්දු කිහිපයක්ම ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් වුණා. ඒ අතර දුනිත්ගේ සහ ධනංජයගේ උඩපන්දු දෙක කැපී පෙනෙන උඩපන්දු බවට පත් වුණා. කුසල්ගෙන් පසුව කණ්ඩායමට තුන් ඉරියව්වෙම දායකත්වය දුන්නේ දුනිත් වෙල්ලාලගේ. තරගයේ වීරයා බවට පත් වුණේ ඔහු. පිතිකරණය තුල වේගවත් ලකුණු 25ක් සහ කඩලු දෙකක් වගේම උඩපන්දු දෙකක්ද ලබා ගැනීමට සමත් වුණා. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවන් දෙයක්. ඇත්තටම සතුටුයි තරගයේ ජයගත්තු එක ගැන. වැඩි ගෞරවය කුසල් අයියට යන්න ඕනේ. එයා තමයි බර කරට ගත්තේ. අපි කණ්ඩායමක් විදියට හොඳට තරඟ කරා. ඒ ගැන සතුටුයි. ඔව් තාත්තා ඉන්න තැනක ඉඳන් බලාගෙන ඇති. එයාට ඕන උනේ හැමදාම රට දිනනවා දකින්න. මම මේ ජයග්‍රහණයත් එයාට පුද කරන්න කැමතියි. මෙවන් සංවේදී අදහසක් තමයි ඔහු දක්වා සිටියේ. ඒ වගේම අපේ කොල්ලොත් එක්ක කරට කර හැප්පෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉමහත් සේවයක් කරන කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ. ක්‍රීඩා කරන කාලෙත් උපරිම සේවය කළා. ඊට පස්සෙත් අනිත් ලොකු ලොකු ස්ථාරලා වගේ කටින් බතල හිටවන්න නැතුව රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. අන්න ඒකට තමයි කියන්නේ සැබෑ ලාංකිකත්වය කියලා. මාලි ඔබ කරන සේවයට අපගේ ප්‍රණාමය. අපේ කොල්ලෝ දිනනවට අපි හරි ආසයි. පෙරදුනාම පට්ට දුකයි. ඒ දුකට අපි පළු අරිනවා. හැබැයි හිත ඇතුලෙන් අපි අපේ කොල්ලොත් එක්ක ඉන්නවා. නමුත් ලංකාවේ උපන්නට ජාන වෙන රටවල් වල තියෙන හිටපු ක්‍රීඩකයන්ටත් සුළුතරයක් වූ නමට ලාංකීය ප්‍රේක්ෂකයන්ටත් කන්වල ඇඟිලි ගහගන්නම ලසිත් මාලිංග තම සමාජ මාධ්‍ය පිටුවේ හරි අපූර්වට මෙවන් අදහසක් දක්වා තිබුණා. මේක සහතික ඇත්ත. සැබෑ ලාංකීය ප්‍රේක්ෂකයෝ දුකට බැන්නත් බනින්නේ අපේ රට ගැන, ක්‍රීඩකයෝ ගැන තියෙන ආදරයට මිසක් උන්ට හැඳිගෑවිලා යමන් කියන අදහසින් නෙමේ. ඒත් සුළුතර පිරිසක් ඉන්නවා නමට ක්‍රිකට් බලන අපේ කොල්ලන්ගේ අම්මා තාත්තව ඉඳන්ම මතක් කරලා බනින ජය පරාජය අපේකම තේරුම් ගන්න බැරි. මේ වගේ ප්‍රේක්ෂකයෝ තරඟ නොබල ඉන්න තරමට තමයි හොඳ. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඒ වගේම තරගෙන් පසු අදහස් දක්වමින් නායක චරිත් අසලංකත් ඉතාමත් සතුටින් අදහස් දක්වා තිබුණා. ඇත්තටම සතුටුයි තරගයේ ජයගත්තු එක ගැන. ඉදිරි තරඟත් ජයග්‍රහණය කරන එක තමයි අරමුණ. කුසල් සහ ජනිත් හොඳින් පිතිකරණයේ යෙදුණා. දුනිත් ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩා කළා. අද අපේ පන්දු රැකීමත් ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. මේක හොඳ ප්‍රවේශයක්. තරඟාවලිය ජයග්‍රහණය කරන එක තමයි අපේ අරමුණ. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.